ද කියන්න යන්නේ තම්මෝතුම්ම කතාවක්. ගොඩක් කල්පනා කරලා තමයි තීරණයකට ආවේ. මොකද මේක කලවගන්න බැරි තරමටම සමාජයේ පුරා උඩු දූපු පිළිකාවක් වගේ නිසා. රට පුරාම පත්තරවල රූපවාහිනිවල හැම තැනම ඉන්න පෙරේතයෝ, භූතයෝ, දෙවියෝ කියාගන්නා මායාකාර පූජකයෝ, කට්ටඩි ගුරුන්නාන්සේලා ගුරුකම් ගැන ශාස්ත්‍රකාරයෝ, අංජනම්කාරයෝ, කනප්පකාරයෝ, මෝගල්ස්කාරයෝ, කපු මාතුරු ගැන තමයි අද කියන්නට යන්නේ. කෙලින්ම කියන්නම්කෝ, මේ මහා බොරුකාර කප්පටි රැවටලිකාරයෝ ටිකක්. ඇත්තට මේ ඇති කිසිම ඇත්තක් බලයක් නැහැ. මේ කරන්නේ කප්පටි කයිරාටික නාඩගමක්. මේ ඔක්කොම බොරුකාරයෝ. දේවාල ඇතුලේ, දේවාල පිටිපස්සේ ඔය කොයින විදියට හිරවිලා තිබිය වැඩ ඉන්නේ නැහැ. කුඩා කාලේ ඉඳලා හරියට ඉගෙන ගත්තේ නැතුව රත්ය අදු ගහපු සමාජයේ කොංගොනෝ අඳුරු පොල් පස්පුපත් තියෙන අය තමන්ගේ පරාදීන බව, උදාසීන බව, හීනමානය වගේ මානසික ලෙඩ වලින් පෙනෙන අයට තමයි ඔයාලා මේ ගුරුන්නාන්සේලා මෑණියෝ කියලා බොරුවට ආමතන්නේ. මේ බොරුකාරයෝ ටිකක් මේ අයට රැවටලා ඉන්නේ වැඩියෙන්ම චේන් දාපු නූල් දාගෙන, වැඩියෙන්ම සොර දාගෙන ඉන්නේ, වැඩියෙන්ම දූෂණය කරන, හොර වැඩ කරන, මගඩ වැඩ කරන අය තමයි. මොකද මේ තිකොල්ලන්ගේම හෘද සාක්ෂි ඒ අයට වද දෙනවා. ඉස්සර කාලේ ඉඳලාම මේ අය හිටියා. මෝඩ පාලකයෝ ආවාම ජනතාවගේ පැතුම් බොඳ වෙලා, බලාපොරොත්තු සීන කැඩිලා, මානසික ලෙඩුණාම රජයේ විසින්ම මේ අය නඩත්තු කරනවා. අපේ රටට රටේ රැල්ලට මිනිසුන් නැදිල්ල යන හැම තැනක්ම ඔහොම තමයි. ආයෙනම් මේගොල්ලන්ට අහු වෙන්න එපා. ඔය මායම් වෙන සාස්තර කියන කිසිම දෙනෙක් කියන දෙයක් තම දොයිතුවකට විශ්වාස කරන්න එපා. මේ ඔක්කොම කරන්නේ මෙන්න ගහන අපරාධයක්, මහා ලොකු බොරුවක්. ආයුබෝම වේවා. පට්ටයිනේ